හායි යාළුවනේ අපි අද චිකන් බාබකිව් එකක් දාන්නයි යන්නේ. මුලින්ම යාළුවනේ අපි උණ බටයක් සුද්ධ කරගන්න මේ ආකාරයට. අපි දැන් මේක අවශ්‍ය ප්‍රමාණයට කපා ගන්න ඕනි. අපි මේකට ආය අවශ්‍ය වෙනවා පොඩි කරු දෙකක්. ඒ දෙකත් අපි මේ ආකාරයට කපා ගන්න ඕනි. ඊට පස්සේ යාළුවනේ අපිට මේකට අවශ්‍ය දර ටිකත් අපි සූදානම් කරගන්න මෙන්න මේ විදිහට. යාළුවනේ අපි ඉන්නේ නම් දැන් කැලේක දැනට පොඩ්ඩක් හවස් වෙලා තියෙන්නේ. අපි ටක් ගාලා මේ දේ කරගන්නත් ඕනේ. අපි යන් ඉදිරියට මොකද වෙන්නේ කියලා බලමු. අපි මෙන්න මේ ආකාරයට කරු දෙක හිටවගෙන අවශ්‍ය ස්ථානය පොඩ්ඩක් හදාගමු. යාළුවනේ අපි මේ ගිනි මැලයක් ගහගන්න මේ ආකාරයට දර ටික දාගෙන සකස් කරගමු. යාළුවනේ දර ටික කොහොම දාලා අපි යම් බාබකිව් එක පොඩ්ඩක් හදාගන්න අර පැත්තට. බාබකිව් එක හදන්න අවශ්‍ය දේවල් නම් මම ගෙනත් තියෙනවා. මට අපි මුලින්ම චිකන් එක මේ ආකාරයට කපා ගමු. යාළුවනේ උඩ මෙහෙම කපාගෙන අපි අනිත් පැත්ත හරවගෙන කපාගමු අනිත් පැත්තත් නේද? යාළුවනේ මේ විදිහට චිකන් එක කපලා ඉවරලා මුලින්ම සෝයා සෝස් එක අරගෙන ඒකට අපි කෑලි මිෂ් ටිකක් දාගමු. ඊට පස්සේ ලුණු කුඩු ටිකක් දාගන්න තමන්ට අවශ්‍ය ප්‍රමාණයට. මිරිස් කුඩු ටිකකුත් දාගමු. තක්කාලි සෝස් පොඩ්ඩකුත් දාගෙන හොඳට මේක මික්ස් කරගන්න ඕනේ අපි. මිශ්‍රණය හදාගෙන ඉවරලා යාළුවනේ ලුණු ගෙඩියක් කපා ගන්නකොට මේ ආකාරයට. යාළුවනේ මට ලෑල්ලක් ගේන්න මතක් වුණා. ඒ නිසා මම මේකෙම තියලා කපා ගන්න මේ ආකාරයට. පොඩිවට කපාගෙන සුදු ලුණු ගෙඩි දෙකකුත් තලාගෙන පොඩිවට කපාගමු. අපි කපාගත්ත ලුණු සුදු ලුණු ටිකත් අර මික්ස්චරේට දාලා තව ටිකක් මික්ස් කරගමු. යාළුවනේ මික්ස් කරගෙන ඉවරලා අපි හොඳට කුකුලගේ මේ ටික ඔක්කොම ගා ගන්න ඕනේ. හොඳට කුකුලගේ මික්ස් වෙන්න ගාලා දෙපැත්තෙම හොඳට ගන්න කුකුලගේ ඇතුළෙත් එක ගන්න ඕනේ හොඳට මේ විදිහට. යාළුවනේ දැන් අපි චිකන් එක නා රෙඩි. අපි මේ වෙන මේ විදිහට උණ ලී මේක එල්ලගමු. ඊට පස්සේ අපි යන් ගින්දර ගොඩ අවුල ගන්න. යාළුවනේ දැන් ටික හවස් වෙලා තියෙන්නේ. අපි ගිනි ගොඩ පොඩ්ඩක් ඇවිල්ලා ඉඳලා මේ චිකන් එක මේ විදිහට පොඩ්ඩක් බලලා ගැට ගහගෙන අපි යන් එල්ලගමු මේක අරන් ගිහිල්ලා කරු දෙකේ හිටවගත්ත කරු දෙකේ තියාගමු. යාළුවනේ දැන් පොඩ්ඩක් බලාගෙන ඉන්න තමයි තින්නේ මෙන්න මේ විදිහට හැවිලෙනකන්. කොහොමද පිච්චෙන විදිහ? ඔයාලා පොඩ්ඩක් try කරලා බලන්න අනිවාර්යයෙන්ම. ඉතින් සුපිරියක් තමයි. ඉතින් guys දැන් නම් ඉතින් බාබකිව් එක ගානට හැදිලා තියෙන්නේ. අපි මේක බාගමු මෙහෙම නේද? පේනවනේ යාළුවනේ ඉතින් සුපිරියක් තමයි මේ. ඔයාලත් ඉතින් අනිවාර්යෙන් try කරලා බලන්න මේ විදිහට අවුලක් නැහැ. රසට ඇති. අපි රස බලමු එහෙනම් නේ. යාළුවනේ දැන් ඉතින් රස බලන්න තමයි සූදානම්. අපි මේ විදිහට පොඩ්ඩක් කෑල්ලක් අල්ලලා අරගෙන සෝස් පොඩ්ඩකුත් ගාලා පොඩ්ඩක් රස බලමු නේ. ඇත්තටම යාළුවනේ මාර රසයි. ඔයාලා try කරලා බලන්න අනිවාර්යෙන්. සුපිරියක් තමයි. එහෙනම් යාළුවනේ වීඩියෝ එක කරලා ලයික් එකක් දාන්න. අපි ගිහින් යනවා ඔක්කොම ජය වේවා.